අයිබෝවන් දුවල පුතාලා සියලු දෙනාටම අද මම කරන්නේ ඔබගේ දර්ශක හා ලක්වන එක දෙක පාඩමේ 3.7 අභ්‍යාස. අපි ක්‍රමක්‍රමයෙන් අමාරුම අභ්‍යාසය අවසානයේ දක්වා මේ පාඩමේ ආවා. පීගේ අගේ දීලා තිනවා මෙන්න මේ ආකාරයට හොයන්න කියලා. වර්ගමූල ගණනක් තියෙනවා, ඒක ගුණ කරලා තියෙනවා වර්ග සංඛ්‍යාවකින් බෙදලා තිනවා සාමාන්‍යයෙන් තවත් ලොකු සංඛ්‍යාවක්. එතකොට අපි කරන්නේ මේකට ලඝු ගණක ප්‍රකාශන ඇසුරෙන් මේක කරන්න ඕනේ. එතකොට අපි දෙපසකම ලඝු ගත්තා. සමාන ලකුණු දාලා log මේ වගේ ගණනක් තියෙද්දි මුලින්ම අපි කරන්නේ ඔබ දන්නවා ලඝු ගණක නීතිය ඇප්ලයි කරන්න තියෙන්නේ. ඊටම සරලව ලඝු මේ අගේ දාලා එකතු කිරීම log අර 4.82 එකේ වර්ගය දාලා බෙදීම වෙනුවට අඩු කිරීම දාලා log 48.15 කියලා එනවා. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඔබ දන්නවා වර්ගමූලය කියන්නේ මෙතන භාගිනී බලය. එනකොට භාගිනී බලය ඉස්සරහට අරගෙන log 0.01 ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම බලන්න ඕනේ log 0.094.5 දශම ලඝු පොත අරගෙන බලනවා මේකේ ලඝු හොයන්න යන්නේ. එතකොට 94.5 ලඝු බලනවා. එතකොට අපිට පේනවා මෙතන මේ බිඳුවයි දශම ගණනක් තියෙන මම මෙතන වියුතු 2.0 කියලා ලියා ගන්නවා. මෙතන 9.45 වෙනවා මම වියුතු 2.0 කියලා ලියාගෙන 94.5 බැලුවම ලඝු බැලුවම 97.4 කියලා තමයි ආවේ. ධන මෙතන මම කරනවා මේ දෙක කියන දර්ශකය මේ ඉදිරියට ගන්නවා. මේ දෙක කියන දර්ශකය මෙතන තමයි ඉදිරියට අරගෙන දෙක ගුණ කිරීම log 4.821 බලන්න. එතකොට මෙතන පූර්ණස්ථාන එක සංඛ්‍යා නිසා 0.0 කියලා මම පටන් ගන්නවා. 48.21 බලනවා ලඝු. 68.31 කියලා තමයි එන්නේ. ඊට පස්සේ log 48.15 පූර්ණ සංඛ්‍යාව ඉලක්කම් දෙකක් තියෙන 1.48 එකේ පහේ ලඝු බැලුවාම 68.25 තමයි එන්නේ. දැන් ඊට පස්සේ මම මොකද කරන්නේ? මෙතන මේ භාගය ගුණ කරන්න ඕනේ මේ වියුතු 2.9754. ඒ කියන්නේ ඇත්තටම මේක දෙකෙන් බෙදන්න තියෙන්නේ. එතකොට එන්නේ මෙන්න මේ වගේ අගයක් වියුතු 1.4877. ඊට පස්සේ දෙකෙන් ගුණ කරන්න ඕනේ මේ සංඛ්‍යාව. එතකොට ලැබෙනවා 1.3662. මෙතන එකතු කිරීමේ ගණිත කර්මය තිබ්බා. මෙතන තියෙන්නේ අඩු කිරීමේ ගණිත කර්මය 1.6825. ඊටසේ ඔබට තියෙන මෙතන සම්පූර්ණ සුළු කිරීමක් තියෙන්නේ. මේ අගයන් ටික සුළු කරන්න ඕනේ. මම මේක පහසු තකා ලියා ගන්න මෙන්න මේ ආකාරයට. වියුතු 1.4877 මෙතන මට ලියන්න පුළුවන් ඍණ 1.0.4877 කියලා. මම මේ ඍණ 1 කියන කොටස වෙනම ලියාගත්තා, දශම කොටස වෙනම ලියාගත්තා. මේ 1.3 ඒකෙත් මම 1 වෙනම ලියාගෙන ධන 0.36662 කියන ඒ දශමාංශ කොටස වෙනම ලියාගත්තා. මම මේකේ ඍණ 1.6825 කියන එකේ ඍණ 1 වෙනම ලියාගෙන 0.6825 කියලා එකක් වෙනම ලියා ගන්නකොට මෙතන ඇත්තට මේක ධන කියලා ඉන්නේ වරහණ ඇතුලේ. මම මේක එක සැරේ ලියා ගන්නවා. එතකොට මේක ඍණ වෙනවා. අපිට පේනවා මෙතන මේක එක ධන 0.6825 කියලා ලියාගත්තට පස්සේ මෙතන ඍණ 1 ධන ඍණ 0.6825 කියලා වගේ තමයි අගය ලැබෙන්නේ. එතකොට මම මේ සීලම සංඛ්‍යා ටික මොකද කරන්නේ? සුළු කරනවා. සුළු කරාම මට ලැබෙනවා වියුතු 1.17 කියලා අගයක්. එතකොට මේ ඇවිල්ලා අපි හෙව්වේ log p තමයි මේ හෙව්වේ නම් p සමානයි anti log මෙන්න මේ ගාන. වරණ ඇතුලේ වියුතු 1.1714. එතකොට මේක කොහෙද 1.714 කොහෙද ලඝු ගණක පොතේ තියෙන කියලා බැලුවම 1483 කියලා තමයි එන්නේ. 1483. එතකොට මෙතන වියුතු 1යි නම් තියෙන්නේ. මම මෙතන ගන්නවා 0.0 කියලා. ඒක 0.1483 තමයි නිවැරදි පිළිතුර. එහෙනම් ඔබට මේ ආකාරයේ ඕනම ගැටලුවක් විසඳීමේ හැකියාව ලැබෙන්න ඕනේ. ඊටාම සංකීර්ණ ගැටලු වුණත් මේ ආකාරයේ දර්ශක සහ ලඝු ගණක ඇසුරෙන් අපිට මේකේ සුළු වෙලා විසඳුම හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝවේ හම්බෙමු. ආයිබෝවන් දුරතාවලා සියලු දෙනාට.